ස්ථානයක්. මෙතන තියෙන ඉලක්කම් දෙකක් 1939යි 1945යි. මෙතෙන්ට ආපහු තියෙනවා ත්‍රිකුණාමලයේ බෝ සෙමට්‍රි. බෝ සෙමට්‍රි. අරකට ඇතුලේ ටිකක් කතා වරගේකුවක් තියෙනවා අය. මේ බ්‍රිතාන්‍යයන්ගේ කාලේ හදපු එකක් මේක. 1945 දී දෙවන ලෝක යුද්ධය ඇති වෙනවානේ. මේ දෙවන ලෝක යුද්ධයේදී මම ඔයාලට කියලා දීලා තියෙනවා ලංකාවට බෝම්බ දෙකක් දැම්මා. එකක් දැම්මා කොළඹට, අනිත් එක දැවනවා ත්‍රිකුණාමලයේ වරායට. ඒ වෙලාවේදී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මේක නාවික හමුදා, යුද හමුදා, සියලු හමුදාවන් වල මැරිච්ච 168කට ආසන්න නාවිකයන්ගේ නැත්නම් අපි කියමු හමුදා සොල්දාදුවන්ගේ සෙමට්‍රි එක නැත්නම් සුසාන භූමිය තමයි මෙතන තියෙන්නේ. මම නිකන් කියන්නම් මෙතන මේ තියෙන එක එක කොහොම වලට එක එක සිම්බල් තියෙනවා. දැන් මෙතන ගත්තොත් ළමයි මෙයා ඇවිල්ලා සබ්ලූතිනන්ට් කෙනෙක්. සබ්ලූතිනන්ට් කෙනෙක් වයස අවුරුදු 21 දී මැරිලා තියෙන 1945 ජූලි 30. හරිද? එතකොට මෙයාගේ නම මොරිසන්. හායි මොරිසන්. 1945 මිය ගියපු. 1945 අගෝස්තු 13 මෙයා මැරිලා තියෙනවා. මෙයාට අවුරුදු 63 දී එයා චීෆ් ඉන්ජිනියර් ඔෆිසර් කෙනෙක්. එතනින් පස්සේ ගියොත් මෙයා ඇවිල්ලා ශ්‍රීමන් කෙනෙක්. ළඟට මෙයා මැරිලා තියෙන්නේ 1946 ජනවාරි මාසේ. වයස අවුරුදු 20 දී. මං හිතන්නේ යුද්ධෙදී බෝම්බ ගැහුවට පස්සේ සමහර අය රෝහල්ගත වෙලා ටික කාලයකට මැරෙන්නේ නැති එයාලගෙත් සොහොන් භූමියක් අදටත් වැඩේ තියෙන මේක ගවර්න්මන්ට් එකෙන් මං හිතන්නේ ලස්සනට තියාගෙන යනවා. ඔයාලා ත්‍රිකුණාමලයේ ආපු වෙලාවක බලලා යන්න. එන්න.